මෙයා තමයි මගේ තේකෝපය. මගේ තේකෝපය මගේ ලයිෆ් එක මං කව මගේ තේකෝපය මගේ ජීවිතේ වෙනස් කරා. ඉතින් මේ ජීවිතේ වෙනස් කරේ මෙන්න මේ තේකෝපය. මාව නැති කරපු සමහර විට ඔයත් නැති කරනවා වෙන්න පුළුවන්. ඔයාව නැති කරන්න එන තේකෝපයක් ඔයත් ඔයාගේ ළඟ තියාගෙන ඉන්න වෙන්න පුළුවන්. ඔයාගේ ළඟ ඔයත් උදෑසනට ඔයාගේ තේකෝපයක් ඔයාගේ නැති කරන තේකෝපයක් බවට පත් වෙලා ඇති. ඔයත් බලන්න මගේ තේකෝපය වෙනස් වෙච්ච විදිය මෙන්න මේ විදිය. මගේ තේකෝපය උනේ මෙන්න මේක. මගේ ආදරය මගේ ජීවිතය උනේ මේ තේකෝපය. උදෑසනම මට මේ තේකෝපය හරිම රසවත් අත්දැකීමක්, රසවත් පිබිදීමක් මට ලබා දෙනවා. ඉතින් මගේ ජීවිතේ මේ තේකෝපය මට උදෑසන නැති වුණාම හරියට නිකන් මගේ ජීවිතය උදෑසනින් නිකන් මට මොන හරි අඩුවක් දැනෙනවා වගේ. මේ තේකෝපය මට නැති වුණොත් එහෙම මගේ දවස හරි මන්දගා. ඉතින් මේ තේකෝපය අපි ගත්තොත් එහෙම ඉංගිනි මිල්ක් එක. ඉතින් ඉංගිනි ටී එක තමයි අපි මෙතන කතා කරන්නේ. මගේ තේකෝපය ඉංගිනි. ඉංගිනි ගැන කතා කරද්දී මං හිතන්නේ ඉංගිනි කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැති අය මෙතන ඉන්නවා. ඉංගිනි කියලා අහන අය. මගේ ජීවිතේ වෙනස් කරන්න කෙනෙකුගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වුණ දෙයක් ඔයා කැමතිද දැනගන්න? නේ? මගේ තේකෝපයේ ප්‍රතිලාභ ගොඩයි. මගේ තේකෝපයේ තියෙන පළවෙනි ප්‍රතිලාභය තමයි මොකක්ද? මම කිව්වා ලේවල වතුරත් එක්ක හොඳ පිරිසුදු කිරීමේ හැකියාව නිර්මාණය කරනවා. ඉතින් වකුගඩු වල ක්‍රියාකාරීත්වය හොඳින් සිදු කරනවා. ඉතින් ඔයාලා හිතන්න පුළුවන් මේ ඩ්‍රාමා එක කරන කෙනාට වකුගඩු අමාරුව තියනවාද කියලා. නෑ. ප්‍රිවෙන්ෂන් කියන දේ ඉතාම වැදගත්. මොකද්ද? ආරක්ෂා වෙන්න. ලෙඩ රෝග වලින් අපි ආරක්ෂා වෙන්න ඕනේ. නිරෝගීමත් වෙන්න ඕනේ. ඉතින් මගේ තේකෝපය වෙනස් කරේ ඒ හින්දා. මත් සමහර විට මම වස විසත් එක්ක මගේ තේකෝපය පානය කරා නම් හරිම රසවත්ව මම අද වෙන විට ලෙඩ රෝග වලින් බහුල කෙනෙක් බවට පත් වෙන්න තිබ්බා. මොකද මගේ ශරීරය විසත් එක්ක තමයි කටයුතු කරන්නේ. එහෙනම් මම අද මගේ තේකෝපය රසවත් කරා ඉංගිනිත් එක්ක. ඉංගිනි වලින් මට ගොඩාක් ප්‍රතිලාභ ලැබුණා. මොනවද ප්‍රතිලාභ? මං කිව්වා පළවෙනිමදේ ආරක්ෂා වෙන්න පුළුවන් වකුගඩු වල හොඳ ක්‍රියාකාරීත්වයක් මට නිර්මාණය කරගන්න පුළුවන්. අපි බොන වතුර එකත් අපිට මේ වෙලාවේ විශ්වාසද? නෑ. අපි කන කෑම එකක් මේ වෙලාවේ විශ්වාසද? ඔයා අද රැට කාපු ටික වස විස නෙවෙයි කියලා කියන්න පුළුවන් කී දෙනාට? අපි ඇතුළට අපි කාපු හැම දෙයකම බලන්න ගියොත් එහෙම අපි කුළු බඩුවක් පාවිච්චි කරත් අපි ආහාරයට ගන්න කුළු බඩුවක් වෙන්න පුළුවන්, ආහාරයට ගන්න මොනවාම දේවක් වෙන්න පුළුවන්. අපි අන්තිමට වස විස තමයි එකතු කරගෙන තියෙන ජීවිතේ. කෙනෙක් තරක කරන්න පුළුවන් නෑ මම